සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු බුදුවරු දේශනා කරේ පැවැත්මෙන් අයින් වෙලා පැවැත්ම නතර කිරීමයි. සෝබාදහම ඒකට නිසි පිළිතුරක් දීලා තියෙනවා. ඒක තමයි සෝබාදහම විසින්ම උගන්වනවා හිතන විදියක්. මව් කුසින් මෙලවට එන කිසිම කෙනෙක්ට මෙය පවත්වන්න බෑ. මේ කිසිම ජීවියෙක්ට මේක පවත්වන්න බෑ. ඔබටත් මටත් මේ පෘථිවි තලයට ආවත් මේ කහන ඔයාටත් මෙය පවත්වන්න බෑ. ඒක තමයි තථාගත ධර්මයේ දේශනා කරේ. බහ තෝරන කාලේ ඉඳන් වයසක අවධියට යනකම් කරන්නේ පැවැත්ම. මේකෙන් ගැලවෙන්න උදාහරණයක් දෙන්න.